මේ සුබදහම කියන්නේම හරිම මාකාරී දෙයක්. ඉතින් මේ හැමදේම විඳින්න නම් මේ වගේ ලස්සන ගමක ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක තමයි මේ හැමදේම විඳින්න පුළුවන්. ඇත්තටම කියන නාගරික පරිසරයෙන් මිදලා මේ වගේ දැනකට එනවා කියලා කියන්නේ වෙනම අත්දැකීමක්. මොකද ඒ තියෙන කාටුක ගතිය අධික හිරු රශ්මිය වාහන වල සද්දේ ඒ හැමදේම අමතක කරලා හැමදේකින්ම ඈත් වෙලා මේ වගේ තැනකට එනවා කියලා කියන්නේම වෙනම අත්දැකීමක් ඉතින්. මේ බලන්න මේ වතුර මාරම සීතලයි. ඒ තරම්ම හරිම නිස්කලංකයි හරිම නිදහස්. මේක තියෙන්නේ කුරුණෑගල යාපහුව කියන පුරවරේ. ඇත්තටම කාලිනව පරම්පරාවත් එක්ක හැමදේම ඈත් වෙලා කට්ටිය ජොබ් වලට ගිහිල්ලා ඉගෙන ගන්න අධ්‍යාපන කටයුතු වලට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනයට ගිහිල්ලා ඉතින් හැමදේමත් එක්ක ගොඩක් වෙලාවට මේ ගම්මත් ජීවිතය කියන එකෙන්